ඉර්දි ප්‍රාතිහාර්ය පෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පළඟින් නැගිට සිනේරු පර්වත රාජයාගේ සිරසෙහි වැඩ සිටිසේක. බලවත් පුරුෂයෙකු හකුළුවන ලද අතක් දික් කරන්නේ යම්සේද දිගහරින ලද අතක් හකුළුවන්නේ යම්සේද එසැනින් මනුලොවෙන් නික්මී භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට ඉර්දියෙන් වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ව සිට කළුරිය කිරීමෙන් පසු තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලද මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනු පිණිස තථාගතයන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ සිටිසේක. අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ධර්මාසනය ළඟට පැමිණුණා. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුත් සහම්පති බ්‍රහ්ම රාජයාත්